හරි ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවිලා තියෙන Windows 11 කොහොමද 2026 දී ඔයාලගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න කියන එක පිළිබඳව. ඉතින් ඔයාලා දන්නවා Windows 10 වලට දැන් වෙද්දී අප්ඩේට්ස් එන එක නවත්තලා තියෙන්නේ. ඉතින් මේ හින්දා එයාලගේ අලුත්ම OS එකේ විදිහට Windows 11 කියන OS එක තමයි දැන්ට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඔෆිෂියලි Microsoft කම්පැනි එක නෝටිස් කරලා තියෙනවා. ඉතින් ඒක පහුගියදා නෝටිස් කරා වගේම ඒක මේ වෙද්දී ක්‍රියාත්මකයි. හරි ඉතින් මේ විදිහට අපි Windows 10 අපිට පාවිච්චි කරන්න බැරිද සහ Windows 11 වල තියෙන ස්පෙસિෆිකේෂන් මොනවාද ඔයාගේ කම්පියුටර් එකේ තියෙන්න ඕන දේවල් මොනවාද එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා Windows 11 installation කියන වීඩියෝ එකේදී. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ Windows 11 iOS image එකක් කොහොමද ඔයාලගේ කම්පියුටර් එකට එහෙම නැත්නම් ඔයාලා bootable pen එකක් create කරගන්න අවශ්‍ය කරන මේ image එක කොහොමද download කරන්න කියන එක පිළිබඳව. ඉතින් ඔයාලගේ කම්පියුටර් එකට Windows 11 install කරන්න යන්න එපා. දැනට ඔයාලගේ Windows 10 තියෙන කම්පියුටර් එකක් නම් මම පළවෙනි description එකේ මේවට අදාළව ස්පෙસિෆිකේෂන් ඒ කියන්නේ ඔයාගේ 11 installation කරන්න තියෙන්න ඕන දේවල් ටික මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයා ඒක පොඩ්ඩක් බලන්න. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා මොනවද තියෙන්න ඕන දේවල් කියලා. ඉතින් ඔයාලගේ desktop computer එකක් නම් ඔයාලගේ motherboard එක, processor එක, generation එක මෙන්න මේ වගේ දේවල් කොහොමද තියෙන්න ඕන කියන දේ පිළිබඳව මම notice එකක් දාන්නම් description එකේ. ඔයාලා ඒක බලන්න පොඩ්ඩක්. ඊට පස්සේ ඔයා මේ image එක download කරන්න යන්න. මොකද මේ image එක සාමාන්‍ය GB 7ක් වගේ වෙනවා. ඉතින් මේක තමයි අපි bootable pen එකකට boot කරලා ඊට පස්සේ කම්පියුටර් එකට install කරන්න යන්නේ. ඉතින් අපි Windows 10 කියන iOS image එක download කරන්න කොහොමද සහ bootable pen එකක් කොහොමද හදාගන්නේ සහ ඔයාලගේ කම්පියුටර් එකට installation කරලා ඊට පස්සේ drivers upload කරලා මේ සේරම කරන්න කොහොමද කියන එක පිළිබඳව videos අරගෙන ආවිලා තිනවා. ඉතින් අපේ channel එකට යන්න ගියාට පස්සේ ඔයාලට මේ videos බලා ගන්න පුළුවන්. ඒ වගේම description එකේ මම links දාලා තියන්නම් ඔයාලට හැරත් ඒව බලන්න පුළුවන්. ඉතින් ඔයාගේ කම්පියුටර් performance අඩු කම්පියුටර් එකක් නම් එහෙම නැත්නම් ටිකක් කල් නම් ඔයා අරගෙන ඔයා Windows 10ම පාවිච්චි කරන්න මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ Windows 10 වලට එන අප්ඩේට්ස් විතරයි නැවතිලා තියෙන්නේ. හරි ඉතින් අපි කතා කරමු කොහොමද 11 වල iOS image එක download කරන්න කියලා. ඉතින් ඔයා යන්න ඔයාගේ web browser එකකට. ඉතින් මම Google Chrome කියන web browser එක මම මෙතනදී පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Microsoft Edge වගේ web browser එකකුත් මේකට පාවිච්චි කරන්න. හරි ඊට පස්සේ ඔයා search කරගන්නවා ඔයාගේ search bar එකේ Windows 11 download කියලා එහෙම නැත්නම් Windows 11 iOS image download කියලා type කරලා මේක search කරගන්න. search කරාට පස්සේ මේ විදිහට ඔයාලට search result එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා Windows download Windows 11 කියලා. ඔයා මෙන්න මේක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට මේ විදිහට Microsoft ලගේ web page එක open වෙනවා. ඉතින් මේකේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download Windows 11 disk image for 64 devices කියලා. ඉතින් ඔයා මෙන්න මෙතන තියෙනවා පොඩි arrow එකක් තියෙන box එකක්. ඔයා මෙතන click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් second option එක විදිහට Windows 11 multi edition ISO 64 devices කියලා. ඔයා මෙන්න මෙතන click කරලා පල්ලෙහින් තියෙනවා confirm කියලා button එකක්. ඔයා මෙන්න මේ බටන් උඩ ක්ලික් කරන්න. හරි ක්ලික් කරලා පස්සේ ඔයාට එයි product language එක select කරන්න. ඉතින් ඔයා මෙතන choose one කියලා box එකක් තියෙනවනේ මෙන්න මෙතන ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ language එක මෙතන select කරගන්න. ඉතින් මෙතන අපේ භාෂාව නැහැ කියලා ඔයාලා හොඳටම දන්නවා. ඒ හින්දා මෙතන ඔයා select කරන්න English United States කියලා. ඊට පස්සේ ඔයා මෙතන පල්ලෙහින් තියෙනවා තවත් confirm කියලා බටන් එක. ඔයා මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download Windows 11 English කියලා. මෙන්න මෙතන තියෙන නිල් පාට පොඩි box එකක් බටන් එකක් තියෙනවා 64 bit download කියලා. ඔයා මෙන්න මෙතන click කරන්න. click කරලා පස්සේ ඔයාගේ iOS image එක download වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම GB 7.2ක වගේ ෆයිල් එකක් තමයි download වෙන්නේ. ඉතින් මේක download වුණාට පස්සේ ඔයාලට පුළුවන් bootable pen එකක් කරහා ඔයාගේ කම්පියුටර් එකට install කරගන්න. ඉතින් ඒ පිළිබඳව අපි ඉස්සරහට videos වලදී කතා කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නැහැ like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. මේ වගේ videos අපි අපේ channel එකේ දිගටම upload කරනවා. ඒ වගේම මේ Windows 11 වල installation කරලා ඊට පස්සේ drivers ගහලා මේ හැම දෙයක්ම අපි ඉස්සරහට videos වලදී කතා කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා ඔයාලට සුබ දවසක්.